මෙතන බලන්න මේ පිටිපස්සේ තියෙන රජමාලිගාව සිදුහත් කුමාරය උපදින එක නිරූපණය කරනකොට ඒ රජමාලිගාවෙම අපිට පේනවා මේ නවීන යුරෝපීය ගෘහ නිර්මාණ ලක්ෂණ. ඊළඟට මෙතන පල්ලෙහා තියෙන්නේ වෙස්සන්තර ජාතකයේ අවස්ථාව. වෙස්සන්තර රජතුමාගේ දන් දෙන අවස්ථාවේදී. හරිද? එතකොට අපේ ආගමික විශ්වාසය ඇයි ජාතක කතාවක් අඳින්නේ? දැන් බලන්න හොඳට මේ යජ රූපේ. මේ පල්ලෙහා තියෙන රූපේ. ඔය තියෙන්නේ මාර පරාජය. දන්නවනේ මාර පරාජය කියන සිදුවීම බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙනවත් එක්කම බුදුන් වහන්සේ කෙනෙක් බෝධිසත්වයන් වහන්සේට අභියෝග කරනවනේ. අන්නේ මාර පරාජය දැක්කන සිදුවමක්. ඒකේ තියෙනවා දැන් අපේ පැරණි බෞද්ධ කතාවල අශ්වහිස්, සිංහහිස්, ඒ වගේ විවිධ විකාර රූප මවාගත්ත භයානක ආයුධ එක්ක තමයි මේ සේනාව ආවේ කියලා. හොඳට මේ චිත්‍ර බලන්න. ඔයගොල්ලෝ හොඳට මේ චිත්‍ර බලන්න. ඒ චිත්‍රේ වම් පැත්තට පල්ලෙහා වෙන්න ඉන්න මාරයාගේ අතේ තියෙන මොකද්ද බලන්න. දැන් මාර පරාජය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බෞද්ධ සිදුවීම් වලට අනුව. මොකක්ද අතේ තියෙන්නේ? තුවක්කුවක්. තුවක්කුවක් අතේ තියෙන්නේ. මෙන්න මෙතන ඉන්න මාරයා. මේ ඉන්න මේ චිත්‍රය අදන කාලේ ලංකාවට පෘතුගීසීන් ඇවිල්ලා තුවක්කු වලින් අපේ සමාජයේ සටන් සිද්ධ වෙනවා. අපේ චිත්‍ර ශිල්පියා දැන් තුවක්කුව දැකලා තියෙනවා. දැන් එතකොට මොකක්ද වෙන්නේ? මාර සේනාවේ ආයුධ ගොන්නට යා තුවක්කුවේ රූපෙන් දැක්කා. එතකොට මොකක්ද මේ? ඒ අපේ සමාජයේ තිබිච්ච සිතුම් පැතුම් අපේ සමාජයේ වෙලා තිබිච්ච බලපෑම් ඒව තමයි මේ චිත්‍රවලින් පේන්නේ. හරි? එතන උඩ තියෙනවනේ මං කිව්වා මානියංගම රජ මහා විහාර චිත්‍ර දෙකක් කැලි දෙකක් දාලා තියෙනවා. ඒත් මාර සේනාවේ අතේ තියෙන ආයුධ දෙකක්. ඔයගොල්ලෝ හොඳට බලන්න එක්කෙනෙක්ගේ අතේ තියෙන අර නිකන් පීර කියන උපකරණය අර වඩුවඩුවේ පීර අනිත් එකේ තියෙන කියත. එතනද මාර සේනාව නිරූපණය කරද්දී මාර සේනාවේ අතේ ආයුධවල වඩු උපකරණ තියෙනවා. ඒක මොකක් හරි වඩු සම්බන්ධයක් ඇති. හරි? එතකොට ඒක නිසා අර අතීත ජනතාවගේ අපි මේ කියපු ඒගොල්ලන්ගේ මේ ජීවිතය පිළිබඳව කරුණු කාරණා හෙලි කරගන්න අපිට මේක උදව් වෙනවා. බර මෙහා පැත්තේ තියෙන කැටයම්. දැන් මේ තියෙන කැටයම් කොන්නේ මම උඩින් දාලා තියෙනවා මේ බහිරව රූප ටික. දැන් මේ වැතුනේ පැරණි ජන ජීවිතය පිළිබඳව දේවල් තේරුම් ගන්න පුළුවන් අපිට. දැන් බලන්න මේ කැටේ මේ දාලා තියෙන්නේ අංගම්පොර සටන. අංගම්පොර සටනක දාන ගැටයක් මේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අතීත මිනිස්සුන්ගේ තිබිච්ච සටන් උපක්‍රම. පොත මේක බලන්න මේ තියෙන සීගිරි චිත්‍ර. දැන් සීගිරි චිත්‍ර මොකටද උදව් වෙන්නේ? සීගිරි චිත්‍ර වලින් ලැබෙන තොරතුරු ගණනාවක්. මොනවද ලැබෙන තොරතුරු? පැරණි කාන්තාවගේ ඇඳුම් පැළඳුම් ගැන, ආභරණ ගැන, කොණ්ඩ මොස්තර ගැන, රූපලාවන්‍ය කටයුතු පිළිබඳව තොරතුරු ලැබෙනවා. දාර ගෑල්ලම ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇතුන්නේ කියලා මේකේ. මේක ගැන ලංකාවේ කරපු එක පරිශ්‍රණයක් තියෙනවා. ඒ අනුව ඉදිරිපත් වෙච්ච අදහස තියෙනවා මේ උඩුකයට මේගොල්ලෝ ඊටාම දුහුල් ගණේ වස්ත්‍ර ඇඳලා තියෙනවා කියන එක. අද වෙනකොට ඒක හොඳට පේන්නේ නැහැ කියන එක. ඒක නිසා මේගොල්ලෝ දුහුල් වස්ත්‍රයක් උඩට ඇඳායි කියන අදහසක් තියෙනවා. අනිත් කාරණාව ඉතින් අපිට පැරණි චිත්‍රවල මේ කාන්තාවන්ගේ රූපය ලාරිත්‍ය පෙන්නන උඩුකය වස්ත්‍ර නැතුව ඇඳලා තියෙනවා. මාටින් වික්‍රමසිංහ ලියපු වෙනම පොතක් තියෙනවා සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම කියලා. මේකේ අප්සරාව ඉන්නවා 5 දෙනෙක්. මේ එක අයගේ ඉනේ ඉඳන් තියෙන ඇඳුම් වල තියෙන ඩිසයින් වෙනස් වෙලා තියෙන විදිහ බලන්න. එක වගේ නෙමෙයි ඈ. එකින් එකට තියෙන ඇඳුමේ ඩිසයින් එක වෙනස්. බලන්න ඇඳුම් වල ස්වරූපයකින්. ඊළඟට බලන්න මේගොල්ලන්ගේ ආභරණ ගැන. බලන්න මේ කනේ දාගෙන ඉන්න කරාබු වර්ග, හිස් පළඳනාවල තියෙන කැටයම්, ඒවැයි තියෙන මැණික් වර්ග දිහා බලන්න. අත්පලදනාවන් දිහා බලන්න. බෙල්ලේ දාගෙන ඉන්න විවිධ මාල වර්ග වල තියෙන විවිධ රටාවන් බලන්න. ඒකෙන් අපිට පේනවා අතීත කාන්තාවෝ කොයිතරම් විලාසිතා කළාද, කොච්චර ෆැෂන් කළාද කියන එක. ඒගොල්ලන්ගේ ආභරණ භාවිතය පිළිබඳව මොකද ඒ කාලේ කාන්තාවෝ ඇඳපු බඳු විදිහේ මේ නිර්මාණ කරුවට බලපෑමක් වෙනවා. ඒකට දැන් අපි එහා පැත්තේ බලුවා දැන් මොරුගියේදී සාමාන්‍ය ගැමි මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් වල ස්වරූපේනේ මේ අපි කලින් කතා කරපු චිත්‍රවල බලපාලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කොණ්ඩ මෝස්තර සහ හිස් පළඳනාවල තියෙන විවිධතාවය. කියන්නේ මාර විදිහට
විලාසිතා කරපු જાතියක් අපි. කෙනට ෆැෂන් කළා තියෙනවා. බලන්න පොඩ මොස්තරන තියෙන වෙනස්කම්. ඒවට කළා තියෙන විවිධ පළදනාවන්. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ රූප ලාවන්‍ය කටයුතු. හොඳට බලන්න ඔය සීගිරි චිත්‍රවල ඔය සීගිරි ලලනාවන්ගේ තොල් දිහා. ඔයගොල්ලන්ට පේනවද ලිප් ලයින් එක ඇදලා තියෙනවා වගේ. ලිප් ලයින් එක ඇදලා තියෙනවා නිකම්ම නේ. ඒ කියන්නේ දැන් ගෑනු ළමයි ලිප්ස්ටික් ගාලා ලිප් ලයින් ඇඳලා නේද? ඊළඟට නේද ඇහි පියාට වලට මස්කාරා ගාලා නේද? ඊට පස්සේ ඒ විවිධ විලාසිතා කරනවනේ. ඉගිරි චිත්‍ර කියන්නේ සාමාන්‍ය ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. ඒ කියන්නේ අද ඉඳන් බැලුවොත් එහෙම අවුරුදු 1500කට විතර කලින්. ඒ කියන්නේ අපි අවුරුදු 1500කට කලින් මෙහෙම විලාසිතා කරපු ජාතියක්. අපේ සංස්කෘතික උරුමයක් ඒක. එතකොට බලන්න දැන් මේගොල්ලෝ භාවිතා කරපු විවිධ විලාසිතා උපාය මාර්ග මේ චිත්‍ර දිහා බැලුවම අපිට පේනවා. ඔය ටික පෙන්නන්න ඕනේ හින්දා තමයි ඔය පාට වර්ණ පිටු දාලා තියෙන ඩියුට් එක නේ. වර්ණවත් පිටු දාලා ඔයගොල්ලන්ට බලා ගන්න ඕනේ හින්දාම තමයි මේ ඒ කියන්නේ වර්ණවත් රූප වලින් ඔක බලා ගන්න ඕනේ හින්දාම තමයි වර්ණවත් පිටු දාලා තියෙන්නේ. දැන් බලන්න මේ චිත්‍රවල ඔය සහ මූර්තිවල ඒ වගේම තමයි කැටයම් වල මුල් පිටුවේ අපි දැන් කතා කරපු මේ ප්‍රතිමාවල තියෙන ගති ලක්ෂණ එක්ක බැලුවාම කොහොමද මේ කාරණා අපිට හඳුනා ගන්න ලැබෙන්නේ කියලා.